ඔයාලට පරිස්සමින් ඉන්නව නේද? ඉතින් බලන්න මං අද කොහෙද යන්න මේ රෙඩි වෙන්නේ කියලා. මම උදෙන්ම නැගිටලා රෙඩි වෙලා මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගත්ත අරගෙන යන්න. මොකද අද ගෙදර එන්න වෙන්නේ හවස් වෙලා නිසා මට මීල්ස් 3ම එළියෙන් ගන්න බැරි නිසා උදේ මම බ්‍රෙක්ෆාස්ට් එක හදාගෙන අරගෙන ගියා. ඉතින් එහෙනම් vlog එක දිගටම බලන්න අපි කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා. අද vlog එක නම් ටිකක් දිග vlog එකක් වෙයි. මොකද full day එකම මම මුළු දවසම මොනවද කරේ කියලා මේ vlog එකේ තියෙනවා. එහෙනම් දිගටම vlog එක enjoy කරන්න. මං ඔයාලට කිව්ව මතකද ළමයි මුලින්ම දාපු vlog එකේ පල්ලෙහා පෝට් එකේ ඉඳලා ගෙදරට එන්න කේබල් කාර් එකක් ගන්න ඕනි කියලා. දැන් අපි පෝට් එකට යන්නත් කේබල් කාර් එක ගන්න ඕනේ. ඒකට මෙහි ඉටලි වල කියන්නේ ෆුනිකොලාරේ කියලා. ඉතින් අපි ෆුනිය ගන්න තමයි දැන් මේ හදන්නේ. ටිකට්ස් උත් අරගෙන පල්ලෙහා පෝට් එකට යන්න තමයි රෙඩි වෙන්නේ. ෆුනිය අරගෙන දැන් පල්ලෙහාට යන්න තමයි හදන්නේ. 10 minutes වගේ තමයි යන්නේ පෝට් එක ළඟට යන්න. क्या पाया नहीं तूने क्या ढूंढ रहा है तू जो है कहीं जो है. ඉතින් ළමයි අපි ෆයිනලි පෝට් එකට ආවා. දැන් අපි යනවා ෂිප් එකේ ටිකට්ස් ගන්න. මං ඔයාලට කොහෙද යන්නේ කියලා කිව්වේ නෑනේ. අපි යන්නේ නාපෝලි වලට. මුලින්ම යනවා චර්ච් එකකට. මම vlog එකේ දැම්මා චර්ච් එකේ වීඩියෝස් වගේකුත් ඉස්සරහට තියෙනවා බලන්න. ඉතින් අපි දැන් මේ යන්නේ නාපෝලි වලට යන්න ෂිප් ටිකට්ස් ටික ගන්න. ටිකට්ස් ටික කියන්නේ මටයි අම්මිටයි. අම්මි ගියා ටිකට්ස් 2යි. තව අපිට මොන හරි බොන්න අරගෙන එන්න කියලා. Good morning ළමයි. ඉතින් අපි නාපෝලි යන්න තමයි හදන්නේ. අපි ෆුනිකොලාරේ අරගෙන පල්ලෙහාට ආවා. ඇවිල්ලා දැන් අම්මි ගියා ෂිප් එකට ටිකට්ස් අරන් එන්න. එතකම් මම මෙන්න මෙතනට වෙලා ඉන්නවා. අපිට මං හිතන්නේ 8:05ට තමයි ෂිප් එක තියෙන්නේ. දැන් වෙලාව 7:00ට විතර ඇති. ඉතින් ටිකට්ස් අරගෙන ෂිප් එක එනකන් පෝට් එකේ ඉන්නවා. අපි ෂිප් එකට ගිහිල්ලා හම්බෙමු එහෙනම්. මෙතන තියෙන්නේ ටුවරිස්ට්ලව අයිලන්ඩ් ටුවර්ස් අරන් යන බෝට්ස්. संसार पुरुद्धद මේ හමුවීමේ අලුමේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සමර සයුරකී ආදරේ නියුර
की याद रे यूं रस की याद रे हिमी नवना पवतनु नदी मेरी मग्नो में थी ඉතින් ළමයි, this is how the ship looks like. අපි සීට් එකක් අරගෙන ඊට පස්සේ අපේ කපුචිනෝ එකක් බිව්වා. ඊට පස්සේ මං අරන් ආපු බ්‍රෙක්ෆාස්ට් එකත් මම කෑවා උතන මට මතක විදිහට. ඊට පස්සේ 1 hour විතර යනවා නාපොලි වලට යන්න. ඉතින් අපි එහෙනම් නාපොලි වලට ගියලම හම්බෙමු. On the way to Napoli. ආලුවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා පාලුවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවෝ මාදේ අපි ෆයිනලි නාපොලි වලට ආවා. දැන් අපි යන්නේ මං හිතන්නේ බස් එක ගන්න. ඉස්සලාම යන්නේ චර්ච් එකට. චර්ච් එකට යන්න. චර්ච් එක මං හිතන්නේ තියෙන්නේ දාන්තේ කියන සිටි එකේ. අපි යනවා දැන් බස් එක ගන්න. බස් එක හරි මෙට්‍රෝ එක හරි. මං හරියටම ඔයාලට පෙන්නන්නම් බස් එකේද මෙට්‍රෝ එකේද යන්නේ කියලා. දැන් අපි යන්න ගමන් ඉන්නේ. අපි එහෙනම් එතනට ගිහිල්ලා හම්බෙමු. नजरा लगना मेरिया ओ मेरे भाई जिन्ना सोना ना कोई होया ना कोई होना जे मैं पित्तल के ओ सोना बाखुदा ओ मेरे भाई जिन्ना सोना ना कोई होया ना कोई होना जे අපි මෙට්‍රෝ එකට ටිකට්ස් ගත්තා මෙතනින්. ටිකට්ස් අරගෙන ඊට පස්සේ මෙට්‍රෝ එකේ එන තැනට හෙමින් ගියා. මෙහි බලන්න මෙට්‍රෝ එකට ගන්න ටිකට් එක මෙතනින් දාලා තමයි මේ යන්න ඕන. ඒක හරිම ෂෝයි. හලෝ ළමයි. හයි. මට ඉස්සෙල්ලා වැරදුනා මම බස් එක ගන්න කියලා කිව්වේ. බස් එක නෙමෙයි මෙට්‍රෝ එක. මෙට්‍රෝ එක යනකම් අපි දැන් මොකද මෙතන කියන්නේ? ස්ටේෂන් මුනිසිපියෝ එකේ ඉන්නා. මෙට්‍රෝ එක එනකම් අපි යන්නේ දාන්තේ වලට නේද අම්මා? දාන්තේ සිටි එකට යන්නේ. ඉස්සලම චර්ච් එකට යන්නේ. දැන් අපි මෙතන ඉන්නවා. මෙට්‍රෝ එක යනකම් මං හිතන්නේ මෙට්‍රෝ එක යනවා. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්.
minutes වගේ මෙට්‍රෝ එකේ දාන්තෙවලට එන්න. අපි දැන් දාන්තෙවල ඉන්නේ චර්ච් එකට යන්න බස් එක ගන්න. බස් එක ආවම අපි චර්ච් එකට ගිහිල්ලාම හම්බෙමු ළමයි. අද දවසම vlog කරන්න මගේ ෆෝන් එකේ බැටරි ඉතුරු වෙයි කියලා මං හිතනවා. Let's keep hope. එහෙනම් අපි චර්ච් එකට ගිහිල්ලා හම්බෙමු. දැන් ළමයි චර්ච් එකට ආවා. මොකද චර්ච් එකේ නම වොල්ටෝ සාන්තෝ. නේද? වොල්ටෝ සාන්තෝ චර්ච් එකට ආවා. දැන් මම ඔයාලා ඇතුලේ වීඩියෝ කරන්න දෙනවද දන්නේ නැහැ. දුන්නොත් මම වීඩියෝ ක්ලිප්ස් දාන්න. Okay. This is the church. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා උදේ ගත්ත ෆ්ලවර් බොකේ එකත් අරගෙන ජීසස්ට තියලා ප්‍රේ කරලා අපි ආවා. ඔන්න ළමයි බලන්න මෙතන මෙහෙම බුක්ස් තියලා තියෙනවා එක එක අයගේ හෝප්ස් ලියලා යන්න. ගොඩක් ලංකාවේ අය සිංහලෙන් දීලා තියෙනවා මම දැක්කා. චර්ච් එකේ පිටිපස්සේ view එක තමයි මේක. මෙහෙම තමයි චර්ච් එකේ පිටිපස්සට පේන්නේ. අපි එතන ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ආවා. චර්ච් එකට ගියා. දැන් අපි යනවා පොඩි shopping පාරක් දාන්න. මිනිස්සු මන් දිහා නිකන් අමුතු විදිහට බල යනවා මොකද මේ තනියෙන් කියවන්නේ කියලා. කමන්න. අපි සැරෙනවද? නෑ. මගේ කවුද? කසිනුත් එනවා කියලා කිව්වා. shopping පාරක් දාන්න. අපි යාව හම්බෙලා අපි එයත් එක්කම හම්බෙමු අය. බයි. අපි මේ ඉන්න තැනට ළමයි නාපෝලි එයාපෝට් එක ගොඩක් ළඟයි. ඒ නිසා හැම වෙලේම ෆ්ලයිට්ස් යනවා පේනවා. ඉතින් මගේ කසින්වත් අපිට හම්බුණා. එයාත් ආව අපිත් එක්ක shopping කරන්න. එහෙනම් vlog එකේ ඉස්සරහට බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. ළමයි මට ජිම් සූට්ස් ටිකක් බලන්න. මට මතක නෑ හරියටම මොකද්ද මම මේ ගියපු මේ ෂොප් එක කියලා. H&M හරි මොකක් හරි මට හරියට මතක නෑ. මම සිලෙක්ට් කරගත්තා මේක. තව ගත්තා ඊට පස්සේ
අපි self check out කරගෙන ඊළඟ ස්ටොප් එක කොහෙද කියලා බලමු. ඊට පස්සේ අපි ආවේ බූට්ස් දෙකක් ගන්න. මොකද ළමයි දැන් ඉස්සරහට එන්නේ වින්ටර් සීසන් එක නිසා වැස්සොත් එහෙම හරිම අමාරුයි ෂූස් දාගෙන යන්න. බූට්ස් දෙකක් අරගෙන ඊට පස්සේ මං ආව මට ඉයරින්ග්ස් දෙකකුයි නෙක්ලස් එකකුයි බ්‍රේස්ලට් එකකුයි ගන්න. මෙතන හරිම ලස්සන ෆැන්සි ජුවලරිස් තිබුණා. We are home. Home කියන්නේ මගේ කසින්ගේ ගෙදර ආවේ. පොඩි රෙස්ට් එකක් මෙහි අරගෙන ඊට පස්සේ තමයි ගෙදර යන්නේ. මේ බලන්න අපිට ඉන්නෝ තුති හාපැටියෙක්. හායි කියන්න. මෙයා ඔස්කා. ඔස්කා තමයි මෙයාගේ නම. අපි කාලා මෙහෙන් ඊට පස්සේ තමයි ගෙදර යන්නේ. ගෙදර යන වීඩියෝ ක්ලිප්ස් ටිකත් ගන්නම්. දැන් බැටරි සේව් කරගන්න ඕනේ. ගෙදර නනකන් නේද? එහෙනම් අපි ගෙදර යන ගමන් හම්බෙමු. බයි 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 බයි. say bye. bye. ciao. ciao. hello ළමයි. අම්මෝ දවසේ ආතම පාටකට දැන් තමයි එන්ට උනේ. මෙච්චර වෙලා අර ලොකු දෙන්නත් එක්ක එහෙට මෙහෙට shopping කරාට අපි දෙන්නට hina වෙවි vlog කරන්න හම්බුන්නේ නැහැ. දැන් අපි එළියට ආවා. පොඩ්ඩක් ඇවිදලා මොන හරි කාලා බීලා එන්න නේද? එහෙනම් දිගටම බලන්න vlog එක. තව ඉස්සරහට ආතල් දේවල් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. අපි දෙන්න යදි සාමාන්‍යයෙන් එහෙම තමයි. Okay. Bye. Bye bye. මේක තමයි නේපල්ස් වල ගැලරි එක. මේකේ තියෙන්නේ කොස්මැටික් ෂොප්ස්, එතකොට ස්නැක්ස් ගන්න තැන්, කොෆි ෂොප්ස්, ලක්ෂරි ෂොප්ස් තමයි මේකේ තියෙන්නේ. මෙතන ටුවරිස්ට්ලා හැම ගොඩක් මූව් වෙන තැනක්. ඉතින් ඔයාලා බලන්න මේකේ අපි කොහෙටද ගියේ කියලා. හලෝ ළමයි. මම හිතනවා ඔයාලට මාව ඇහෙනව ඇති කියලා. මෙතන මාර සෙනග හැමෝම කතා කරනවා. කියන දේක් ඇහෙනවද දන්නේ නැහැ. අපි ආවා ස්ටාර්බක්ස් එකට පොඩි කැෆේ එකක් දීලා යන්න කියලා. ඉතින් දැන් මම ඉඳගෙන ඉන්නවා මගේ කසින් අපේ කැෆේස් දෙක අරගෙන එනකම්. Okay, now let's stay till here she comes. ඉතින් ළමයි අපේ මොනවද මොකද මේකේ නම? Starbucks. හරි බං මේකේ නම. මේක වෙලා double whipped chocolate cake. Double whipped chocolate cake. දැන් අපි ඒක කාලා බලන්න යන්නේ රියැක්ෂන් එක. මමද ගන්න try video.
It's a moist cake, right? It's cheat day. Yeah. By the way, we both are on a diet plan, but today is cheat day. Cheating ourselves. මේ vlog එක gym එකේ coach බලනකොට තමයි අරු වෙන්නේ. perfecto. හරි. එහෙනම් අපි enjoy කරලා යන ගමන් හම්බෙමු. Hello. Hi again. අපි කොහෙද ඉන්නේ? අපි ඉන්නේ Sephora එකේ. අපි ඉන්නේ Sephora එකේ. අපි ආවා පොඩි shopping කාරක් දාන්න. යන ළමයි මේ vlog එක බලනවා නම් ඔයාලට අනිවාර්යෙන් වටි. ඔව් අනිවාර්යෙන් ගත්මාර්ගයක් වෙනවා. of course එහෙනම් බලන්න මොනවද මේකේ තියෙන්නේ කියලා. Okay. I think I'll take my whiskey lean, my coffee black and my bed at green. You're too sweet for me. You're too sweet for me. I'll take my whiskey lean, my coffee black and my bed at three. You're too sweet for me. Yeah. hello. අපි ආවා. අපි මොනවද ගත්තේ? අපි ගත්තා skin care products වගේක් ගත්තා අපි දෙන්නට. Yes. Wait, Sephora let me එකේ. tell you, I have got some masks for me, some vitamin C and matcha, and you show what you got. But you got කියන්නේ මම නෙමෙයි අතරම ගත්තේ මට අරන් දුන්නා මෙයා. වඩ lip balm එකක් අරන් දුන්නා. And also a face mask and a Eye mask. Eye mask, yeah, for dark circles. And also a hand cream. Thank you. Thank you so much. අමතකුණා කියන්නේ. ඔයාලා Grace and Glow YouTube channel එක subscribe කරලා තියාගන්න. මගෙන් දකින්න නැති වීඩියෝස් එයාගෙන් බලන්න පුළුවන්. Okay, දැන් අපි කොහෙද යන්නේ? අපි දැන් යනවා යා තොලේදොල පොඩි රවුමක් දාන්න. Via Toledo කියන්නේ මේ පැත්තේ තියෙන ලස්සන සිටි එකක්. Yes, Naples වල. Naples වල. ගොඩක් tourist area එක තමයි Naples වල යා තොලේදෝ කියන්නේ. কেমন আছো ඉතින් අපි යනවා පොඩි රවුමක් දාලා බලන්න. ලස්සන places තිබ්බොත් ඔයාලටත් පෙන්නන්නම්. ඒ නිසා vlog එක දිගටම බලන්න. Bye bye. මේ තියෙන ළමයි මේ පැත්තේ මොකද්ද? මේක ඇවිල්ලා castle එක. Castle එක. රජමාලිගාව. රජමාලිගාව Naples. Naples වල තියෙන රජමාලිගාව. Okay. දැන් අපි මෙහෙම ඇවිදගෙන යනවා. Come with me. Come with me. අපි දැන් මෙහෙම ඇවිදගෙන යනවා. ලස්සන places තියනවාද කියලා බලාගෙන. දැන් ඔයාලා හිතුවේ නෑ නේද මේ මම මේ vlog කරන්නේ මෙච්චර මේ ආතල් එකේ කියලා. එහෙම අර ආතල් පුද්ගලෙක් ඉද්දි විතරයි ආතල් වෙන්නේ. ඒක මං කිය මේ ටික තමයි ආතල්ම වාක්‍යය. බගාගෙන. ඉතින් බලාගෙන යන්න. ඔයාලට hina වෙන්න පුළුවන් සමහර විට. මාසමගින් මාදෙස බලා ආදරය දැනෙදයි සිතා මාසමගින් ජීවිතේ පුරා ජීවිතය දැනෙවි පතා සිතුවෙන තරම් ඔබ හින්දමන් ඔබ සොදු. ඉතින් ළමයි ඔයාලා ටික දෙනෙක් කලින් දාපු vlog එකේ කමෙන්ට් කරලා තියෙනවා බලන්න කැමති vlogs මොනවද කියලා. මම ඒවා ගේන්න try කරන්නම් අනිවාර්යෙන්ම. සංසාර පුරුද්දද මේ හමුවීමේ අරුමේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සමරු සයුරකී ආදරේ මියුරු
රහස කියාදරේ සමරු හායි ළමයි මං ආයෙත් ආවා ඔබ හමුවට හරිද ඉතින් මම බැලුවේ දැන් vlog එක end කරන්න මෙතනින් දැන් අපි ඇවිදින්නේ නැහැ කොහෙවත් මෙහෙමම ගෙදර යනවා ගෙදර කියන්නේ මෙයාගේ ගෙදර ඊට පස්සේ තමයි අපේ ගෙදර යන්නේ ගෙදර යන ටික ඔයාලට පෙන්වන්න ඕනේ නෑනේ ඔයාලා එන විදිහ දැක්කනේ ආපු විදිහටම තමයි යන්නේ හරිද ඉතින් එහෙනම් මම මෙතනින් මේ vlog එක ඉවර කරනවා thank you for watching and please subscribe my channel මේ වගේ තව වීඩියෝස් ගොඩක් බලන්න පුළුවන් ඔයාලට and so yeah ඉතින් එහෙනම් ආපහු අලුත් vlog එකකින් අපි හමු වෙමු bye bye